සහ එයාලගේ පළමු විවාහයෙන් දෙදරන්න හේතු වගේම එයාලගේ දෙවන තුන්වෙනි විවාහයන් ගැන. ඊට කලින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නාරද දිසාසයකගේ පුතා සාරංග දේශාසයක ලොකුම ලොකු වෙඩින් එකක් අරගෙන උමාලි තිලකරත්නව කසාද බැන්දා. ඒ කොහොම හරි මේ කසාදේ ලික් කසාදේදී කෙලවර වුණා. මේකට හේතුව මොකක්ද කියලා සාරංග කිසිම කෙනෙක් කවදාවත් කිව්වේ නැති වුණාට උමාලි තැන්වල එක එක කතා කෙලින්ම නොකියුවට එක එක අනුපද කියපු නිසා සාරංග අන්තිමේදී කිව්වා එයාලගේ විවාහය බෙදලා යන්න හේතුව තමයි එයා එක දවසක් ගෙදර එනකොට එයාලගේ නිදියහනේම උමාලි වෙනත් කෙනෙකු සමග ඉන්නවා එයා දැකපු නිසා කියලා. සාරංග මෙතනදී මේ කෙනා කවුද කියලා කෙලින්ම නොකියුවත් එයා වහින්න වගේ කිව්වා ඔයාලත් දන්න නළුවෙක් කියලා. කොහොම හරි ඊට ටික කාලයකට පස්සේ අපි හැමෝටම උමාලි සහ ගණපති ශාන් කියන නළුවාගේ තියෙන සම්බන්ධය ආරංචි වුණාට පස්සේ හැමෝම අහන්න ගත්තා එහෙනම් මේ උමාලිගේ සම්බන්ධයක් තිබුණා සාරංගට අහුනේ දඟ එක නේද කියලා. කොහොම වුණත් උමාලි මේක ප්‍රතික්ෂේප කරේ නැහැ. හැබැයි දඟක නම් එයාගේ ප්‍රේක්ෂකයන්ට කිව්වේ මෙයා කතා විතරයි මෙයා විශ්වාස කරන්න එපා කියලා. සාරංග විශ්වාසයේදී ඊට ටික කාලයකට පස්සේ දිනේෂ් ප්‍රසාද්ගේ ලොකු දුවන දිනක්ෂ ප්‍රසාද් කියන නිලියත් එක කසාද බැඳලා ඒගොල්ලෝ දැන් සතුටින් ඉන්නවා වගේම එයාලට දැන් සාරන්න කියලා ෂූට් දෙකක් ඉන්නවා. අපි හැමෝම දෙකෙන් සමිතය රැඳිතේ මුතුන් කොටට අතුලාධිකාරියටත් ලස්සන විවාහ ජීවිතයක් තිබුණා. එයාලට කාවෙන්ද අධිකාරිය කියලා දැන් ශාස්ත්‍රයේ එන්න ලස්සන දුවෙක් හිටියා. කොහොම නමුත් මේ විවාහය දෙදරන්න හේතුව තමයි සමිතය රැඳිතේ මුතුන් කොට ජොන්ස්ටන් බ්‍රාන්ඩ් කියන දේශපාලඥයෙක් තමයි තියුණු අනියම් සම්බන්ධය. ගොඩාක් අය විශ්වාස කරන විදිහට සමිතගේ පුතාගේ ඇත්තම තාත්තා අතුලාධිකාරිය නෙමෙයි ජොස්ටන් බ්‍රාන්ඩ් කියලා කියන්නේ. අතුලාධිකාරිය මේක දැනගත්ත නිසා සමිතාගෙන් වෙන්නුනේ කියලා තමයි හැමෝම කියන්නේ. මේ වෙන්වීමෙන් පස්සේ සමිතා තාත්තා කියන තරුණයාත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. මේ තෙන් වහන උනත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ සමිතා තාත්තා සතුටින් ජීවත් වෙනවා. සමිතා මුදන් කොටමින් වෙන අතුලාධිකාරිය අමායාධිකාරිය විවාහ කරගන්නවා. අමායා අධිකාරිය වුණත් විවාහයෙන් පස්සේ අමායා තමන්ගේ නමට අධිකාරිය නම ඇතුළත් කරගන්නවා. අතුලටයි අමායටයි ලස්සන දුවෙකුත් ඉන්නවා. කොහොම නමුත් ඒක කාලෙකින් අමායා අධිකාරිය අතුලාධිකාරියෙන් වෙන වුණත් අමායා අධිකාරිය කියන නම නම් අයින් කරගත්තේ නැහැ. ඊට පස්සේ නිරූපණ ශිල්පියෙක් වන හේෂාන් සමග දීර්ඝකාලීන සම්බන්ධයක් පැවැත්වුවා වගේම ඊට පස්සේ අමායා අධිකාරිය කොළඹ ගිහලා එයාගේම ඇඳුම් බිස්නස් එකක් පටන් ගත්තා වගේම මේකේ ප්‍රධාන නිරූපණ ශිල්පියෙක් වුණේ අතුලාධිකාරිය වගේම හේෂාන්. හේෂාන් සමග සම්බන්ධ නැතිවුණාට පස්සේ අමායා හර්ෂ ධනෝෂ් කියන ගායකයාත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තා. මේ සම්බන්ධය කොච්චර දුරට ගියාද කියනවා නම් අමායා හර්ෂ ධනෝෂ් විවාහ කිවිසගත්තා. මේ විවාහය කෙටි කාලීන එකක් වුණා. විවාහය දෙතර යන හේතු විදිහට හර්ෂ ධනෝෂ් නම් කිව්වේ එයාගේ බීමත්කම ඒකට හේතු වුණා කියලා. හර්ෂ ධනෝෂ්ගෙන් පස්සේ අමායා අධිකාරිය ග්‍රහණ සංගපණයන්ගෙන මේ කපාටට එක්ක දැන් දීර්ඝ කාලීන ආදර සම්බන්ධතාවයක් තියෙනවා. නීතිය මේ වහන උනත් එයාලා සතුටින් එකට ජීවත් වෙනවා. වර්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මදී ලොකුම ලොකු විවාහ උත්සවයක් කරගෙන විවාහ වුණු මේ දෙන්නා ටික කාලයකට පස්සේ වෙන සිද්ධ වුණා. ඒකට හේතුව තමයි හර්ෂණ බෙත්මගේ අනියම් සම්බන්ධතාවයක් තිබීම. කොහොම නමුත් මේ විවාහය දෙදරෑමෙන් පස්සේ වර්ගා කල්පනී සෑහෙන කාලයක් තනිකඩව හිටියා. නමුත් අනුෂ්කා උදාන ලියනගේ එක ආදර සම්බන්ධතාවයක් තියෙනවා කියලා හැමෝම කතා වෙනවා. කොහොම වුණත් ඒ දෙන්නම දැන් දෙකකදීම කියලා තියෙන්නේ කිසිම ආදර සම්බන්ධතාවයක් කියලා නැහැ. ඒ දෙන්නා නිකම්ම යාළුවෝ විතරයි කියලා. හැබැයි ඒ දෙන්නා එකට ජීවත් වෙනවා කියන එක තමයි දැනට නම් ආරංචිය. රූපාන්ත ගුණතිලකගේ දුව රයිනි ශාරදා ගුණතිලක ලොකු විවාහයක් උත්සවයක් කරගෙන තමයි රයිනි සහ අකිල විවාහ වුණේ. ඉන්පස්සේ එයාලා පිටරටක පදිංචියටත් ගියා. කොහොම නමුත් රයිනි සහ අකිල තිකසා දුන්න හේතුව තවමත් දන්නේ නැහැ. දැන් රයිනි ශාරුකා ලංකාවේ තමයි ජීවත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. එයා විනීතියෙන් විවාහ නොවුණත් ජීවත් වෙන්නේ එයාගේ දැන් තියෙන කාලයක් තිස්සේ ඉන්න පෙම්වතා දර්ශන් තෙවරාජ් එක්ක. මధుමාදවරන් සහ නිර්මලේ දැන්නකෝන් විවාහ වෙලා එයාලට ශ්වේතා කියලා ලස්සන දෙයක්ත් ඉන්නවා. නිර්මලේ දැන්නකෝන් එක විවාහ වෙලා ඒකෙම මధుමාදවර වෙන්ද අනියම් සම්බන්ධතාවයක් තිබුණා නිසායි නිර්මලේ සහ මధుමාදව වෙන්නුනේ. කොහොම වුණත් නිර්මලේ අදලත් අනකට වෙන්නවා.
මధුමාධවරවින්ද නිර්මලී තෙන්නකෝන්ගෙන් විකාසාද වුණාට පස්සේ ගුරුවරියක් වුණ රෙනුෂා කියන ලස්සන යුවතිය විවාහ කරගන්නවා. ඒ විවාහයේදී මధුමාධවරවින්ද කිෂානි අලංකි කියන රංගන ශිල්පිනියත් එක්ක සම්බන්ධයක් පටන් ගන්නවා. ඒක නිසා රෙනුෂා මధුමාධවරවින්ද විකාසාද වෙනවා. ඊට පස්සේ මధුමාධවරවින්ද එයාගේ තුන්වෙනි බිරිඳ නිලු සමග විවාහ වෙලා දැන් සතුටින් ජීවත් වෙනවා. ජැක්සන් ඇන්තනීගේ දුව මාධවී ඇන්තනී පළමුවට විවාහ වෙන්නේ හේමසිරි ලියනගේගේ පුතා වෙන වෛද්‍ය ආලෝක ලියනගේ එක්ක. ආලෝක ලියනගේගේ විවාහය දෙදර යාමට හරියාකාරී හේතුවක් මාධවී සඳහන් නොකරත් ෆ්ලයිට් ශ්‍රී ලංකන් එයාර්ලයින් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කෙනෙක් වන මිලාන් සිල්වා සමග මාධවී ඇන්තනී දෙවනිවර විවාහ වෙනවා. මේ දෙදෙනාගේ විවාහය නොගැලපීම් මත දික්කසාදයකින් කෙළවර වුණු ගමන්ම මිලාන් සිල්වා වෙන තරුණියක් තව සමග විවාහ වෙනවා වගේම මාධවී වත්සලා ඇන්තනී කසුන් මහේන්ද්‍ර හීනටිගල සමග විවාහ වෙනවා. කාලයක් තිස්සේ ශ්‍රේෂ්ඨයේ අය කියපු මාධවීට දික්කසාද වීමට හේතුව දරුපල නොමැති වීම කියන එක බොරු කරමින් කසුන් මහේන්ද්‍ර හීනටිගල සමගින් මාධවී ඇන්තනී දැන් කෛලාශ කියන පුතෙක් එක්ක සතුටින් ජීවිතය ගත කරනවා. ආනන්ද ෆොන්සේකාට යුතුව වෙන සමන්වි ෆොන්සේකා මුලින්ම විවාහ වෙන්නේ ගයන් ලක්ෂ්මන් සමග. ඒත් ටික කාලයකට පස්සේ දෙදෙනාගේ නොගැලපීම මත මේ විවාහය විකසාදයකින් කෙළවර වුණා. දැන් සමන්වි ෆොන්සේකා විවාහ වී ඉන්නේ ඉන්ද්‍රශාපා ලියනගේ එක්ක. ශේෂ්ත්‍රයේ ඉන්න තවත් මල් විලියන්ගේ විස්තර දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න.